කොහොමද සේරමල්ලා? අද මම මේ ඉන්න නේබර්හුඩ් එකේ අද අපිට නිව්යෝක් වල පොඩ්ඩක් පොඩි ස්නෝෆෝල් එකක්. ඉතින් මම හිතුවා පොඩ්ඩක් මගේ නේබර්හුඩ් එකේ ඇවිදලා විනාඩි 10කට විතර රෙකෝඩ් කරන්න කියලා කොහොමද මේ ස්නෝ එක වැටෙනකොට. දැන් මම හිතන්නේ මේක පටන් ගත්තේ එක පැයකට විතර කලින්. ඒකයි මේ ස්නෝ තියෙන්නේ ටිකක් එකතු වෙලා. හරිම ලස්සනයි. හැබැයි ඒ වගේම සීතලක් තියෙනවා. මම වැඩ කරන්නේ නිව්යෝක් වල මැන්හටන්. හැබැයි මම ඉන්නේ මේ ස්ටැටන් අයිලන්ඩ් වල. ඒකත් නිව්යෝක් සිටි එකේ මේ පාර්ට් එකක් තමයි. ඒ වුණාට ගොඩක් අය දන්නේ නැහැ. දන්නේ නැති වුණාට ලංකාවේ ගොඩක් අය ඉන්නේ ස්ටැටන් අයිලන්ඩ් වල. ඒ කිව්වොත් රෙන්ට් එක චීප්, එතකොට ෆෝඩ් කරන්න පුළුවන්. ගොඩක් ලංකාවේ අය ගෙවලුත් අරන් තියෙනවා. ස්නෝෆෝල් එක දැන් වැඩි වේගෙන එන්නේ. මම මේ ඉන්න නේබර්හුඩ් එක කියන්නේ නම ඇවිල්ලා එල්ටින්විල්. මේ හැරි හැබැයි ලංකාවේ අය අඩුයි. ස්නෝ කියලා ඉතින් පොඩි ස්නෝ එකක් හරි ලොකු ස්නෝ එකක් හරි වුණා මේල් ඩෙලිවරි කරන්න ඕනේ. ඒ හින්දා මේ ඉස්සරහට පේන්නේ පෝස්ටල් සර්විස් වෑන් එක. අන්න මම කියනකොටම පෝස්ට්මෑන් පාරෙන් එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට මාරු වුණා. මෙහාට තියෙනවා ලස්සන ටිකක් ලොකු ගෙවල්. අර මැන්ෂන්ස් වගේම නැහැ. ඔන්න පේනවනේ මේ ගස්වල එකතු වෙනවා ස්නෝ. මම අද දැනගෙන හිටියේ නෑ මේ ස්නෝ ස්ටෝම් එකක් එයි කියලා. not a storm, no snowfall එකක්. මට දැන් කුඩේ තෝන වෙනවා. බලමු මට මේ පැත්තට ඇවිදලා ඔව් පුළුවන්. මෙතනනුත් පේනවා නිව්යෝක් හාබර් එක. නිව්යෝක් හාබර් එක අනිත් පැත්තට ඉවර වෙන්නේ මේ ඇට්ලැන්ටික් ඕෂන් එකේ. ඔන්න බලන්න තාම මේ සේරම ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් අයින් කරලා නැහැ. පේනවනේ මේ නට් ක්‍රැකර් දෙන්නෙක් ඉන්නවා මේ ගෙදර දෙපැත්තෙන්. මේ හරිය ලස්සන ගෙවල් හැබැයි. මම ඉන්නේ apartment building එකක. ඒ වුණාට මේවා මේ private homes. පේනවා නේද මේ මීදුම හින්දා මේ පේන්නේ නෑ ඕෂන් එක මේ හාබර් එකෙන් ගොඩක් දුර.
මේක මේ හරි ඔක්කොම ඉතින් ප්‍රයිවට් ප්‍රොපර්ටිස් හින්දා මේ එහෙම යන්න දෙන්නේ නැහැ අනිත් අයට පිට අයට. ඇහෙනවනේ රැලි වැටෙන සද්දේ. මම මේ පොඩ්ඩක් මේකෙන් බැහැලා යන්න හදන්නේ. හැබැයි ටිකක් ඩේන්ජරස් වගේ මේ ස්නෝ වැහිලා හින්දා ඔක්කොම තියෙන මේ ගල් අනම්මන. මේ පැත්තෙන් තමයි නිව්යෝක් සිටි එක පැත්තෙන්. ඊට පස්සේ ෂිප්ස් මෙතන ෂිප්ස් යන රූට් එකක් නිව්යෝක් හබ් එක. ඊට පස්සේ මෙහෙම මේ පැත්තට ඇවිල්ලා තව හැතැම්ම 25ක් 30ක් විතර ගියාම ෂිප්ස් ඊට පස්සේ ඇට්ලැන්ටික් ඕෂන් එකට තමයි යන්නේ. එතකොට ඔය කන්ටේනර්ස් තියෙන දැන් ලංකාවේ වගේ ගාර්මන්ට්ස් අරන් එන ඒවා ඔක්කොම මේ රූට් එකේ තමයි අරන් එන්නේ. මේ ගෙදර ඇවිල්ලා පරණ ගයක් වගේ බෝඩඩ් අප් කවුරුත් ඉන්න ගයක් නෙමේ මේක. අනිත් ගෙවල් වල ඉතින් මේ වගේ ඒවවල ලොකු තාප්ප දාලා ඉතින් තාප්ප දාලා එතකොට පේනවනේ security cameras දාලා මේ හරියේ මේ නත්තලටයි එතකොට හැලෝවීන් වලටයි මේ ගෙවල් හොඳට ලස්සනට සරසනවා. දැන් ඉතින් මේ channel එකේ viewership එකක් ආවොත් මට පුළුවන් දැන් මේ අවුරුද්ද අන්තිමට මේ පැත්තට ඇවිල්ලා ඒ තියෙන ඔක්කොම ඩෙකොරේෂන්ස් ටේප් කරලා දාන්න. ස්නෝ වැටෙන වෙලාවට ලස්සනම දේ තමයි මේ ගස්වල ගෙවල්වල මේ වහලවල් වල ස්නෝ එකතු වුණාම අර ලස්සන සීනරි එකක්. ඔන්න අපේ පෝස්ට්මන් එයාගේ මේල් අරගෙන දිගටම බෙදාගෙන යනවා. USPS.com US Postal Service. මෙහෙ අපිට පෝස්ට්මෑන් කියන්නේ මෙහෙ කියන්නේ මේල්මෑන්. මම අද මේ රෙකෝඩ් කරන්නේ මේ Osmo Action 5 කැමරා එකකින්. මේ වගේ මේ වහින දවස් වලට එතකොට ස්නෝ වගේ දවස් වලට මේ කැමරා එක හොඳයි. මේක waterproof. iPhone එක use කරොත් ඉතින් iPhone එක තෙමිලා ඒක damage වෙන්න පුළුවන් නේ. ඔන්න මෙතන ඉඳලා බලනකොට ලොකු ගේට් එකක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ප්‍රයිවට් ප්‍රොපර්ටි. එතකොට මේ එතනින් අර ඕෂන් එක වගේ බලන්න යන්න බෑ.
අද සෙනසුරාදා හින්දා මේ ඉතින් ඔය සේරමල්ල ගෙවල් වල එතකොට ට්‍රැෆික් අඩුයි කවුරුත් පාරෙත් නැහැ. ඒ අර ඉතින් මේ ස්නෝ හින්දා කෝල්ඩ් හින්දා කවුරුත් එළියේ නැහැ. මේ ගෙදර ලොකු ගෙයක් අර පේන්නේ එහා පැත්තෙන්. හැබැයි කිට්ටුවට යන්න බැහැ වගේ. මෙතනින් තමයි මේ ලොකු ගෙදරට එන්ට්‍රන්ස්. ඔය තියෙන්නේ. ඔන්න බලන්නකො දැන් මෙතනත් ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. හැබැයි ඒගොල්ලන්ගේ මේ ගේට් එකක් නෑ. හැබැයි කවුරු හරි දැන් මම වගේ යන්න හැදුවොත් බීච් එක පැත්තට කවුරු හරි එයි. ඇවිල්ලා කියයි යන්න කියලා. මේක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. සමහර වෙලාවට දන්නේ නැහැ. ඔය දන්නේ නැද්ද මේ ගොඩක් අකමැති අය අපි වගේ අයට සමහර වෙලාවට කියයි මේ මගේ ගන් එකක් තියෙනවා ඒක අරන් එනවා කියලා ගියේ නැත්තම්. දැන් මේ US වල මේ වගේ තියෙනවා මේ රෝඩ් සයින්ස් දාලා ඩෙඩ් එන්ඩ් කියලා. ඒ කියන්නේ දැන් මේවවල මේ අයිනට වගේ කොනටම ගියොත් වෙන මොකුත් නැහැ. ඒක තමයි පාරේ එන්ඩ් එක. එතකොට දැන් ඔයා යනවා නම් කාව හරි විසිට් කරන්න ඒ වගේ එකක් නැත්තම් මගේ කුඩේ අවශ්‍යතාවයක් නැත්තම් ඒගොල්ලෝ නිකන් වෝනින් එකක් එන්න එපා කියලා. එතන මුකුත් ෂොප්ස් නැහැ. ෂොපිං මෝල්ස් මුකුත් නැහැ. ඒක තමයි එයාලගේ අයිඩියා එක මේ වගේ සයින් එකක් දාන්න. මේ වගේ රෙසිඩෙන්ෂල් ඒරියා එකකට මේ වෝක් එකකට යන එක හරි වැදගත්. ඒකත් සාමාන්‍යයෙන් මෙහෙම දකින්න හම්බ වෙන්නේ නෑනේ. මේ මූවි එකක වගේ එහෙම නැත්තම්. පේනවනේ හැමතැනම බැරියර්ස් දාලා ඩෙඩ් එන්ඩ් කියලා දාලා. දැන් මේ වාහනේ ඇවිල්ලා මේ ගෙදර වාහනයක් වෙන්න ඇති. දැන් මෙතනින් දැන් මට මෙතන මේ පාරේ කොනට යන්න පුළුවන්. ඊට පස්සේ හැරිලා මහ පාරට යන්න ඕනේ.
ස්නෝෆෝල් වුණාට ඉතින් ප්ලේන්ස් උත් එනවා. ඔය ඇහෙනවද දන්නේ මේ ප්ලේන් එකක සද්දේ. පාරේ මේ වගේ හිම වැටුනම වෙලාවේ ඇවිදින එක ලේසි. සොෆ්ට්ලි ඕක දැන් මේ අමාරු වෙන්නේ හිම වල ඇවිදින්න දැන් මේක මේ අයිස් වුණාම එතකොට තමයි ලෙස්සන්නේ. එතකොට ඉන්ජර්ඩ් වෙන්න පුළුවන් ලෙස්සිලා වැටුනොත්. ස්නෝ වැටෙනකොටම ලේසි. ඔන්න කුරුල්ලෝ. එයාලට සීතලයි කියලා ප්‍රශ්නයක් නැහැ. ගොඩක් ඉන්නවා. මෙතනින් එහාපට තව ඇවිදින්න පුළුවන් වගේ ඒ වුණාට ඉතින් අද වගේ දවසක ඒ වගේ මේ පේව්ඩ් නැති පාරක මේ ඇවිදින එක පොඩ්ඩක් ඩේන්ජරස්. පේනවනේ මේ තියෙන පාර. ජීප් එක බොහෝම ස්ලෝ එකේ යන්නේ මේ දැන් ස්නෝ ඇවිල්ලා හැබැයි රෝඩ්ස් තාම ක්ලීන් කරලා නැති හින්දා. සෑහෙන ස්ටෙඩි ස්නෝෆෝල් එක. මේ විදියට තව පැයක් දෙකක් හිටියොත් ස්නෝ වැටුනොත් අපිට මේ හැරි හැම්බ වෙයි 2-3 inches. ඔන්න පේනවනේ තාම නත්තල් වලට දාපු සැන්ටාව තාම අයින් කරලා නැහැ. එයාලා බිසීද කොහෙද? දැන් සුමන දෙකකුත් ගිහිල්ලා. ඔව් පේනවනේ දැන් මේ මාවත් මගේ මයික් එකත් හොඳටම ස්නෝබෝඩින් මේවා වෙලා මමයි මයික් එකයි. බල්ලෙක් ආවා. Someone's having fun. ඔන්න දැක්කනේ.
Come here, Gordo, stop. He likes the camera. Being recorded. Come, let's go. ඔන්න බල්ලා. Come, let's go. Good, yeah. I'm so sorry about that. He It's okay, ran it's away. okay. Come, let's go. Look. No, Polly, come. Come, Gordo. බල්ලා කැමරා එකට කැමති වෙලාද? My God, when you just scream. I'm so sorry. Stop. Take care, okay? Bye. Stop, stop. අයිතිකාරය යන්තම් බල්ලා අල්ලගත්තා. දැන් මේ පාරට කියන්නේ මේ මේන් රෝඩ් එක ඇවිල්ලා Highland Boulevard. මේ සයිඩ් රෝඩ් එක Robinson Avenue. මෙතන පොඩි ටවුන් එකක් වගේ. ඔන්න ස්නෝ ක්ලියර් කරන්නයි සෝල්ට් පාරට සෝල්ට් දාන්නයි ට්‍රක් එක. මේ පොඩි ටවුන් එක මෙතන පටන් ගන්නේ පොඩි අයිස්ක්‍රීම් ෂොප් එකක්. එතකොට ඉටාලියන් රෙස්ටෝරන්ට් එකක්. මගේ මේ ලෙන්ස් එකටත් අයිස් වැටිලා පොඩ ක්ලීන් කරන්න බලමු. එතන අතන තියෙන පොඩි රිපෙයාර් ෂොප් එකක්. මේන්ටෙනන්ස් beauty spa එතකොට හොංකොං ඒෂියන් රෙස්ටෝරන්ට් එකක්. ජූඩෝ ස්කූල් එකක්. Chinese restaurant එකක්. sushi salad bar එතකොට dance classes තියෙන පොඩි dance class එකක්. ඒකයි තව Portobello Cafe ඒක American cafe එකක්. මේක තමයි පොඩි neighborhood town එක. ඔන්න මේ ගෙදර එක්කෙනා එයාගේ වාහනේ දැන් ක්ලීන් කරනවා. එයාට එළියට යන්න නම් එයා යන්න ලෑස්ති. මේක ඩොක්ටර්ස් ඔෆිස්. ෆිසිකල් තෙරපි. ඒක ලස්සන බිල්ඩින් එකක්. ඉතින් ස්නෝ කියලා එකක් නැහැ. ඉතින් මිනිස්සු මේ තමන්ට වැඩ කරගන්න යන්න තියෙන තැන්වලට ඉතින් යන්න එපායි. අද සැටර්ඩේ වුණත් ඉතින් ගමන් බිමන් අඩුවක් නැහැ. සේරමල්ලගේ. ඔන්න දැන් නම් ටිකක් මඩ වේගන එන්නේ. වාහන ගිහිල්ලා වාහන අර ස්නෝ මෙල්ට් කරන්න දාන සෝල්ට් එකයි එකතු වුණාම ඉතින් මේ වගේ මඩි වෙලා එනවා. මේ රිච්මන්ඩ් බේගල්ස් ෂොප් එකේ මේ ගෑස් ස්ටේෂන් එකේ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ මේ ඉන්දියන් අය. මම හිතන්නේ අයිති එක්කෙනා ඉන්දියන් වෙන්න ඇති.
මෙහෙ ගොඩක් ගෑස් ස්ටේෂන්ස් ඕනර්ස් ඇවිල්ලා මේ ඉන්දියන් අය එහා පැත්තේ තියෙන්නේ බුලබාඩ් ටැවර්න් ඒක ඇවිල්ලා මේ බාර් එකක් වගේ ඔන්න එක්කෙනෙක් ගෑස් දාගන්නවා වාහනේට ලෝකල් බස් එක ඔය ගස්වල ස්නෝ එකතු වුණාම නිකන් මේ නත්තල් ගතියක් එනවා. අපිට නත්තල් වීක් එකේ ස්නෝ වැටුනේ නැහැ. ඒ වුණාට නත්තල් වලට කලින් වීක් එකේ පස්සේ ස්නෝ හම්බුණා. ආවා. මේ ස්ලෝ වෙලාවේ මෝටර් රයිඩ් කරන එක නම් හොඳ අයිඩියා එකක් නෙමෙයි. මේ තියෙන්නේ බස් ස්ටේෂන් දෙකක්. බස් ස්ටොප් දෙකක්. දැන් අද ස්නෝ වැටෙන වෙලාවට වගේ හොඳයි මේවා කවර් කරලා තියෙන එක. ස්නෝ වලට එතකොට මෙතනම කවර්ඩ් දෙකක් තියෙනවා. මේ පේනවනේ බස් ස්ටොප් එකේ තියෙනවා ඉලෙක්ට්‍රොනික ටයිම් ටේබල්ස්. ඒක පෙන්නනවා කොයි වෙලාවෙද අනිත් බස් එක එන්නේ කියලා. ඕම ඉන්න මට ආයෙත් ලෙන්ස් එක ක්ලීන් කරන්න ඕනේ. රූට් එකයි මිනිට්සුයි. එතකොට දැන් මෙතන බස් රූට්ස් 3ක් බස් ස්ටොප් එකේ. රූට් 54 එකේ මිනිට්ස් ස්ක්‍රීන් එක කැඩිලා. එතකොට 78 එක ඇවිල්ලා ආයේ විනාඩි 16කින්. දැන් මේ ගිය බස් එක ඇවිල්ලා 79 මං හිතන්නේ. ඒකයි ඒක පෙන්නන්නේ 0 කියලා. 78 බස් එක යනවා ස්ටැටන් අයිලන්ඩ් ටර්මිනල් එකට. මේක තියෙන එක හරි ලේසි. එතකොට මේ ගෙදරින් කලින් එන්න ඕනේ නැහනේ. අනිත් එක අපේ දැන් අර බස් ටයිම් ටේබල් ඇප්ස් උත් තියෙනවා. එතකොට බලලා එන්න පුළුවන්. ඒ වුණාට මෙතනට ආවට පස්සේ දන්නවා කොයි වෙලාවටද බස් එක හරියට එයි කියලා එන්නේ කියලා. ඒ ඔක්කොම වැඩ කරන්නේ සැටලයිට් මේ සැටලයිට් වලින්. මේ යන වාහනේ ඇවිල්ලා UK.
හොඳ වෙලාවට මම කුඩේ අරගෙන ආවේ. මම හිතුවා මෙතන මේක කුඩේ ඉස්සෙල්ලා හිතුවා කුඩේ නැතුව ඇවිදින්න පුළුවන් කියලා. හැබැයි ස්නෝ ෆෝල් එක වැඩි. මෙතන ලස්සන පාර. එහා පැත්තට කෙලින්ම යන්නේ හාබර් එකයි. එතකොට අර ඉස්සෙල්ලාම පටන් ගත්ත තැන පාර. ඔන්න අපේ පෝස්ට්මෑන් එනවා. ඔන්න ලයිට් ස්ටොප් එකෙන් පස්සේ සෑහෙන වාහන ගොඩක් යනවා. මීදුමත් සෑහෙන්න තියෙනවා. ඒකයි අර පේනවනේ දුර පේන්නේ නැහැ. දැන් මේ හැරෙන්නේ මේ මම ඉන්න තැනට මගේ ඇපාර්ට්මන්ට් බිල්ඩින් එකට යන්න. මේ වගේ මේ ස්නෝ වැටිලා තියෙනකොට හරි ලස්සනයි. මල් ගස් උඩ ලොකු ගස් උස්ස ගස් වල දැන් මම ඉස්සෙල්ලා පටන් ගත්තේ මෙන්න මේ හරියෙන් වගේ. තව බ්ලොක් එකක් ගිහිල්ලා මේ තියෙන්නේ මගේ වාහනේ. ඔන්න බලන්න. මේකට ගොඩක් ස්නෝ එකතු වෙලා නැහැ. මේ තියෙන්නේ මගේ වාහනේ. ඒකත් ඔන්න ස්නෝ වලට වැහිගෙන ඉන්නේ. මට මේ අමතක වුණා වයිපර් උඩට දාන්න. නැත්තම් පස්සේ අයිස් වුණාම ඕක අමාරුයි ක්ලීන් කරන්න. දැන් ඒක කරගෙන යන්න. ඔන්න මේ වගේ දැම්මම හරි. ඔව් කුඩේ වැටෙනවා. ඊට පස්සේ මේ පැත්තට ඇවිල්ලා ඒකම කරමු. ඔව් කැමරා එක වැටෙන්නේ නැතුව ඉන්න. දැන් තව අයිස් වේගන එනකොට නැත්තම් මේ අමාරුයි වයිපර්ස් කෙලින් කරන්න තව සීතලට. එහෙනම් ඕකයි මගේ බෝක් එක. දැන් මෙතනින් නතර කරලා තව දැන් ලංකාවේ වෙලාවෙන් උදේ වෙනකොට මේක පබ්ලිෂ් කරන්නයි ඉන්නේ. එහෙනම් බොහොම ස්තුතියි.